නයිල් නදිය එහෙවත් නැත්නම් නයිල් රිවර් ලෝකයේ ප්‍රධානතම සහ සුවිශේෂීම ගංගාවක් ලෙස සැලකීමට හේතු කිහිපයක් තිබේ. එහි ඇති ප්‍රධාන විශේෂත්වයන් ගැන අද අපි බලමු. බොහෝ ප්‍රධාන ගංගාවලට වඩා වෙනස්ව නයිල් නදිය දකුණේ සිට උතුරට south to north ගලා බසී. මෙය අප්‍රිකාවේ උස්බිම්වල සිට මධ්‍යධරණී මුහුද දක්වා ගලා යයි. ප්‍රධාන වශයෙන් කොටස් දෙකක එකතුවකි. සුදු නයිල්, white නයිල්, වික්ටෝරියා වැවෙන් ආරම්භ වේ. නිල් නයිල්, බ්ලූ නයිල්, ඉතියෝපියාවේ ටානා වැවෙන් ආරම්භ වේ. මෙම අතුගංගා දෙක සුඩානේ කාර්තූම් නගරයේදී එකිනෙක හමු වේ. ඊජිප්තු යනු නයිල් නදියේ දායාදේ කියන සුප්‍රකට කියමනක් පවතී. කාන්තාරයක් මැදින් ගලා යන මෙම නදිය නිසා පුරාණ ඊජිප්තු ශිෂ්ටාචාරයට අවශ්‍ය ජලය, සාරවත් පස සහ ප්‍රවාහන පහසුකම් ලැබුණි. අතීතයේදී නයිල් නදිය වසරකට වරක් පිටාර ගිය අතර එමගින් ගෙන එන කළු පැහැති සාරවත් රොන්මඩ සිල්ට් කාන්තාර පස වගාවට සුදුසු සාරවත් බිමක් බවට පත් කළේය. මෙය එකල කෘෂිකර්මාන්තයේ දියුණුවට අතිශයින්ම වැදගත් විය.